සුබ දවසක් වේවා හැමෝටම. ඔන්න ඉතින් වෙනද වගේම අදත් ඔයාලව ගොඩාක් ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් මම අද හදන්න යන්නේ ගොඩක් ලේසියෙන් හදාගන්න පුළුවන් රසම රස චොක්ලට් රෙසිපි එකක්. මේක අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් භාවිතා කරලා ලේසියෙන් හදාගන්න පුළුවන්. එහෙනම් මේක හදන්නේ කොහොමද කියලා බලන්න අපි යමු වීඩියෝ එකට. අපිට ඕනි වෙන අමුද්‍රව්‍ය ප්‍රමාණය මම පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. අවශ්‍ය කෙනෙක් එතනින් අරගන්න. මුලින්ම මම චොක්ලට් මිශ්‍රණය හදාගන්න තමයි හදන්නේ. ඒකට මේ වගේ චොක්ලට් ටික අරගෙන ඒ ටික මෙල්ට් කරගන්න ඕනේ. මම මෙතනදී වයිට් චොක්ලට් ඩාර්ක් චොක්ලට් වර්ග දෙකෙන්ම අරගෙන තියෙනවා. මේ වෙනුවට ඔයාලට කැමති චොක්ලට් වර්ගයක් අරගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඊළඟට මම මේකට බටර් මේස් හැන්දක් එකතු කරගත්තා. ඊළඟට මම මේකට මිල්ක් මේඩ් මේස් හැන්දි දෙකක් එකතු කරගන්නවා. දැන් මේ ටික හොඳට කවලම් කරගන්න. දැන් ඒ ටිකටම මම කිරි මේස් හැන්දි 4ක් විතර එකතු කරලා මේ වගේ චොක්ලට් මිශ්‍රණය හදාගන්නවා. ඊළඟට මම අරගත්ත ග්‍රෑම් 225 වේෆර්ස් බිස්කට් පැකට් එකක්. පැකට් එකේ තියෙද්දිම බිස්කට් ටික අතින් මේ විදිහට මම පොඩි කරගත්තා. බිස්කට් හයිය නැති නිසා මේ වගේ ලේසියෙන්ම කුඩු කරගන්න පුළුවන්. ඊළඟට මම කලින් හදාගත්ත චොක්ලට් මිශ්‍රණය මේ බිස්කට් ටිකට එකතු කරගන්නවා. මේ වගේ ගුලි කරගන්න පුළුවන් පදමට එනකම් මේ ටික හොඳට කවලම් කරගන්න. ඊළඟට මම මේ මිශ්‍රණයෙන් මේ වගේ පොඩි බෝල හදාගන්නවා. හරි, මේ තියෙන්නේ මේ විදිහට හදාගත්ත චොක්ලට් බෝල ටික. දැන් අපි මේ ටිකේ චොක්ලට් තවර ගන්න ඕනේ. කලින් ක්‍රමයටම මම මෙතන චොක්ලට් අරගෙන තියෙනවා. ඒකට කිරි ටිකක් දාලා මේ වගේ චොක්ලට් ටික මෙල්ට් කරගන්න. මේ චොක්ලට් තවරණය හදාගන්න මම මෙතනදී චොක්ලට්ුයි කිරි විතරයි අරගත්තේ. හරි, දැන් චොක්ලට් මිශ්‍රණය හදාගෙන ඉවරයි. දැන් ඔයාලට පුළුවන් මේකට ඔයාලා කැමති නට්ස් වර්ගයක් දාගන්න. මම මේකට පොඩියට ග්‍රේට් කරගත්ත ආමන්ඩ් ටිකක් තමයි දාගත්තේ. ඔයාලට හොයාගන්න පුළුවන් ලේසි මොනාහරි කජු හරි ඒ වගේ නට්ස් වර්ගයක් පොඩියට කපලා මේකට දාගන්න. ඊළඟට අපි කලින් හදාගත්ත චොක්ලට් බෝල ටික එකින් එක එකතු කරගෙන මේ වගේ චොක්ලට් තවර ගමු. හරි, මේ තියෙන්නේ මේ විදිහට අපි හදාගත්ත චොක්ලට් ටික. අන්තිමට මම මේ ටිකට උඩින් වයිට් චොක්ලට් ටිකක් මෙල්ට් කරලා දාගන්නවා. ඒක අත්‍යවශ්‍ය නැහැ. ඔයාලට කැමති නම් දාගන්න පුළුවන්. ඊළඟට අපි මේ ටික පෑ දෙකක් විතර ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න ඕනේ. මේ තියෙන්නේ පැයකට විතර පස්සේ මම ඒක අරගත්තාම මේ වගේ තමයි තියෙන්නේ. මේ තියෙන්නේ පැය 4කට පස්සේ. එහෙනම් අනිවාර්යෙන් ඔයාලත් හදලා බලන්න. ඇත්තටම මේක හරිම රසයි. හැදුවට පාඩු වෙන්නේ නැහැ. හදලා රස කොහොමද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.